මං අද ඔයාලට ගෙනාවේ Minecraft වීඩියෝ එකක්. මේ කොහොමද මගේ බල්ලෝ සෙට් එක සුපිරිද? I think සුපිරි බල්ලෝ සෙට් එක. හලෝ කොහමද? හරිය. විලේජ් එකකට ආවා. ඔබේ මේ ටික ලොකු වෙලා. එහෙ දඩයන්වත් කරන්න ඕනේ. මමගේ බඩු ටික ගන්න ඕනේ. අර මොකද මන්දත් නෑ බය නෑ මොකුත් නෑ. ඔයාලා මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්න. හරිද? කීකින්න දෙයක් නෑනේ. කොම්පටලගෙන හරි කමන්නේ. පොඩ්ඩක් ගණන් ගන්න එපා හෙම්බිරිස්සාව. එහෙම තමයි මිනිස්සුන්ට තමයි ලෙඩ හැදෙන්නේ. මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ටත් හැදෙනවා. ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. හරි හරි. යමුකෝ. අපි යමු. අද ඔයාව තෝරගන්නවා දඩයන් කරන්න. යම්මම් පුතා. මේක විලේජ් කෙනෙක් ඉන්නවද? පොදොල්ට තට්ටු කරන ඇහින්නේ කරගෙන. හරි විලේජ් එකේ ඉන්නේ. කමන්නේ. ඔයාලා මොකුත් දැක්කේ නෑ. එක්වත් නැත්te අප්පා මේ. අයියෝ. ඒකෙත් නෑ මොකෙක්වත්. තමයි මේ විලේජ්ලා කොහෙ ගිහින් විලේජ්ස්ලා හිටියත් එකයි මට නැතත් එකයි. හැබැයි ට්‍රෙඩ් කියොත් ඇටියේ කොහෙද? අන්න ඉන්නවා. ඔහෙ හිටු. ඔහෙ ඉන්නවා. ඔරේ. අනික වගේ අඩුයි අප්පා. අපේ ගෙදර බල්ලා වගේ මේක කියලා. ඔරේ. මේක. ඔයාවට මල්ලි ඔයාට බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. අනේ සුකුම්බේ. හරි යය. මේ පැත්තේ අප්පා. මිනූ රහක් නෑ. රහක් කිව්වේ කාලා නෙමෙයි හරිද? මේකට වැටුනොත් එහෙම ඉතින් වැටිනොත් එහෙම කිය ළඟටම යනවා. ආය නතර වෙන්නේ වැටිලම තමයි. පොමි ක්‍රීපර් මේ ක්‍රීපර් නම් පාන මං එද්දි තිබ්බේ නෑනේ මෙහෙම. මං ආවට පස්සේ තමයි මේ ඔක්කොම දැක්කනේ. මම එන්න ඕනේ මේව කරන්න. අනින්ද අනේ ආරයට මම දැක්කාන් අර හරි විලේජ් කෙනෙක් දුවනවා ගේ ඇතුළට. හරි දුවපියෝ අනින්ද එකයි ගහන්න එකක් ගැහුවා. කොහොමද බලලා ගහපියාරුට මම ගැහුවානේ. ඔයාලගේ මොනවද තියෙන්නේ? 15කට එකක් යකමුට දෙන්න කලින් පූ කියන්න වෙනවා මිට. යෝ මේ වැස්සත් එක්ක අප්පා මට හෙම්බිරිස්සාව වැඩි වෙනවා තව. මොකේ මස්සක් තියක්
ලෙඩ එකක්වත් හම්බුන්නේ නැද්ද මන්ද? තමයි බලාගමු පස්සේ ඈ. ඕ මගේ කියලා. මේ තියෙන්නේ. හලෝ බලු මල්ලි. අල හැදිලාද? අල වතුර නෑ. අල නම් හැදිලා වගේ. හරි අල තියෙනවද ඔයාලා? ඕ අල මේ මල්ලි අල ඒ උනාට අල තිබ්බට වැඩක් නෑ. ඔන්න යුද්ධයකට ඉන්නවා යුද්ධයකට බල්ලෝ ඉන්නවා. තර 2යි 5යි එළියකෝ. එළියේ 2යි 7යි 7යි 1යි 8යි මොට්ටසි 8යි උඩින් නෝ උඩ බල්ලු බල්ලෙක් නේ. රෑවිලා ඕ රෑවෙලා සූපිරි යුද්ධ යකෝ ආයෙ වහින විත්වද කමන්නේ මින් අපේ බල් කොහොම තමා පැටලෙන්නේ අනින්ද එන්න තින්ගහ බලකට වෙන්න මලි ගහන්න අරේ දුන්නරේ යා සෝපිරි ගෑම පහක් ගහනවා ඉන්න බලි පහක් ගන්න පහක් ගහ පහක් ගහ මට පහ වදින්නෙත් නැද්ද හරියට පහ එන්න කට්ටිය එන්නෝ අයින්ද කෑමක් තියෙනවා මොනවද ඕනේ වල්ද ගස්ද පැල් උට මොනවද ඕනේ නැද්ද කමන්නේ ඇත්තම මට හිතෙන එක එක වලකට දාලා මරන්න අනේ අලු බැටළුවෝ toy අලුවේ වැඩකුත් ඔහොම හරි යමු කොහෙද යන්නේ එහෙම යන්න බෑ ඔයාට ඔහොම ඉන්න උගේ මූණේ හැටි විතර කොහොමද ඔයා යන්නේ එහෙම බෑ මල්ලි ඔයාට යන්න එහෙනම් පොඩ්ඩක් මල්ලි පොඩ්ඩක් කියන එක අහන්න බල්ලෙක් කියලා හැවනේ වැඩි හැව කොයිති ලස්සන්ටම හැව තමයි මේ හිම්මිරිස්සාව කිය වැස්ස තෙමෙන්න දාගත්තා හරියයි වගේ කියලාත් හිතේ පොඩ්ඩක් දාගන්න අයියෝ තන්ඩර්ස්ටෝම් නෙමෙයි වැස්ස ඔය වචන්ඩත් නෑ අප්පා තිත්ත වෙනවා මේක තමයි පාවිච්චි වැඩක් අප්පා එත්තමයි කතා කරන්න පුළුවන්ද බලමු ලෙදර් ආදාහක මේකට මේ වායේ මං ක්‍රියේටිව් ගිහිල්ලා ගත්තේ නෙමෙයි කෙලින්ම මරාගෙන හදාගෙන ගත්තේ ඈ ඔය චෙට් කරන්න ආපු සත්තුන් එන යමම් පුතා මේක දර කවුද එකෙක්වත් එතන මේ ඇදවල් තිබ්බට වැඩකුත් නෑ පස්සේ කඩමු පස්සේ බැටළුවෝ තුවන්නේ කොහෙද බල්ලෙක් ඉන්නම ඕනේ ඉතින් බල්ලෙක් හිටියේ නැත්තම් දැන් ඔය සෝම්මිලා සෙට් එකක් හේ වෙනකොට ඔය බල්ලෙක්
එහෙම හිටියේ නැතුව ඉතින් ඒකෙත් නෑ එකෙක් එනවා එළියට නෝ ඔව් කවුරු නේද එන එළියට ඩෝ ඒකෙක්වත් නෑ අයියෝ වෙනවනේ කොහෙද බලහම ක්‍රීපර්ලා හැදපු එකාව මතක් වෙනවනේ මේ වෙලාවට මේ බැටළු තමයි අද රාජබෝධනය වගේ කන්න යන්නේ බැටළු මස් ආයෙත් 10ක්ම තියෙනවා හරක් මස් 4ක් තියෙනවා පෝ අබෝ ඌරෙක් චිකන් උත් තියෙනවා මෝරුම චිකන් උත් තියෙනවා පෝක් නෑනේ මල්ලි පෝක් අන්න පෝකින්වත් එක්කෙන්නේ මේ දෙන්න හිමා යකෝ මෙච්චර ඉවන්ට ඉව වැටලා ඉවරද යකා හිම වැටලා බැලුවා මොකෙද්ද මේ පෙන්නේ කෝ අනිත් එක්කලා එන්නෝ ඉඳ කෑම වේලක් දෙන්න නෙවෙයි ගන්න ඔන්න ඔහු පහක් හොද්දටම ඇති 5යි ඔයාලා 19ක් තියෙනවා අන්න අයංගල අයියා ඉන්නවා අපේ කිත්තයක් වර පොඩි එකෙක් කිව්වට ඇත්තම මට හිතෙනවා මේ වෙලාවට අයංගල මරාගෙන කන්න ඒව කන්න බෑ මේ පොඩි කොහොමද අර හරි තව විලේජ් එකක්වත් තියෙනවද මසක් ඒ පොඩි උන් කොහෙන් එනවද මන්ද ඒ පොඩි උන් දෝපියවගේ දෝ ගහන්න කලින් දෙක පල්ලෙක් කිල්ලකින්ද ගහන්නෙත් එකක් දෙකක් දීලා යවන්න ගෙදර දුවන පොඩි හේතුවක් වැරදීමක් මත ඒක උනේ එහෙම තමයි මට දැන් හිතෙනවා ඇති කියලාත් ඔව් ඇති දැන් මෙයානේ වෙන දවසක හොද ෆුල් එකක්ම නේ ෆුල් එකක් හොද විනාඩි ගානක වුණොත් පැයක් එකක් දාන කිව්වොත් කිව්වේ අනින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්න පුංචි ඉල්ලීමක් එතම මාව බලන කට්ටිය 1300ක් බලලා තියෙනවා views යකෝ සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන දවසේ ඒ තමයි මම සබ්ස්ක්‍රයිබ් කරන්න නැතිවම මෙන්න මේ පිහිටයි මෙන්න මේ පිහිට හරිද සබ්ස්ක්‍රයිබ් කරනවෝ